ඉතින් උඹලට සුපිරිම පිස්සු පාදරි වෙන වීඩියෝ එකක් තමයි අද ගෙනහලා තියෙන්නේ. වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකන් ඉන්න. ඉතින් යාළුවනේ ඔයාලට අද කියලා දෙන්නේ හරියට හෙඩ්ෂොට් ගන්න විදිය තමයි. තාම ඉන්නවා ප්ලේස්ලා සමහර කට්ටියට හෙඩ්ෂොට් හරියට අල්ලගන්න බෑ. ඉතින් යාළුවනේ මම ඔයාලට අද කියලා දෙන්න හදන්නේ හරියට හෙඩ්ෂොට් ගන්න විදිය. ඉතින් අපි ගහන විදිය බලමු. ඉතින් බොයිස් ඔයාලා දැන් යන්න ට්‍රේන් රවුන්ඩ් එකට. ලැග් එකක් යනවා ගණන් ගන්න එපා. ට්‍රේන් මේ ඔයාලා හෙඩ්ෂොට් නෑ ඒකට යන්නත් එපා. ට්‍රේන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ පොඩ්ඩක්. ට්‍රේන් එක ඩවුන්ලෝඩ් කරගන්න ගාලා ට්‍රේන් රවුන්ඩ් එක. ඩවුන්ලෝඩ් වෙන්න ඒක ඩවුන්ලෝඩ් වෙනවා බොයිස්. ඉතින් ඔහොම තමයි. ඉතින් යාළුවනේ අපේ ගිල්ඩ් එක එහෙම තියෙනවා මේ පැත්තේ. කැමති කල්ටි ගිල්ඩ් එකටත් එන්න පුළුවන්. ගිල්ඩ් එක ලෙවල් 5. මෙහෙම තමයි යාළුවනේ තියෙන්නේ. ගිල්ඩ් එකට එන්න පුළුවන් ඔයාලට කැමති කට්ටියට. ඉතින් යාළුවනේ අපිට ට්‍රේන් රවුන්ඩ් එක මෙහෙම ස්ටාර්ට් කරගෙන යන්න. යාළුවනේ ඉතින් ට්‍රේන් රවුන්ඩ් එකට ඇවිල්ලා ඔයාලා මෙන්න මෙතනින් ඔයාලා හරියටම ගිහිල්ලා ගන්න. වෙන කිසි ගන්න එකක් ගන්න එපා. 2 සොටි 2යි ඔයාලා ඩෙසර්ට් එක කැමති නම් ගන්න. ඒක නම් ඉතින් ඔයාලට කැමති නම් විතරයි ඔයාලට ගන්න කිව්වේ. ඉතින් යාළුවනේ ඔයාලට පෙන්තර පේන ඇති මේ ට්‍රේන් වෙන්න දාලා තියෙන එනිමි. මටත් ඉතින් හරියට ගහගන්න බෑ. යාළුවනේ ඉතින් ඔයාලට හෙඩ් අල්ලන විදිය තමයි මම කියලා දෙන්න හදන්නේ. ඔයාලා යාළුවනේ යන සෙටින් වලට ඔයාලා සෙටින් වලට ගිහිල්ලා සෝරි පොඩි ඉන්න. යාළුවනේ ඔයාලා හදලා නැති සෙටින් එකකට යන්න. ඒකට ගිහිල්ලා ඔයාලා මෙන්න මේ විදියට මම හදන විදියට ඔයාලා හදාගන්න. මේ විදියට මෙන්න මේ විදියට සෙටින් එක හදාගන්න හොඳට. මෙන්න මේක මේ හරියට විතර දාගත්තත් අවුලක් නැහැ යාළුවනේ. මං කියන්නේ මේ සාමාන්‍ය විදියට ගන්න. හරි යාළුවනේ මම ඒ සෙටින් එක දාගත්තා දැන් හරිද? අර මට මේ සෙටින් එක හුරු නැහැ බොයිස්. මගේ සෙටින් එක ඔයාලට පේනවාද මම සෙටින් එක හදලා තියෙන විදිය? ඔයාලට කැමති නම් මේව හදාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට කැමති නම් මෙහෙම හදාගන්න පුළුවන් සෙටින් එක. මෙහෙමත් හොඳට හෙඩ් අදින විදිය එකක් තමයි මම හදලා තියෙන්නේ. යාළුවනේ ඔයාලට එනිමේට ෆයර් කරන්න කලින් ඔයාලා මුලින්ම හෙඩ්ෂොට් කියන එක දැනගන්න. හරිද? හෙඩ්ෂොට් කියන එක දැනගන්න ඕනේ මුලින්ම. එනිමේට වල ෆයර් කරන්න ඔයාලට මෙහෙම ළඟට ගිහිල්ලා ඕන. ඔහොම කරන්න පුළුවන් මේ වගේ ලැග් වෙලා ඉන්න එකට. ඔහොම පුළුවන් ඉතින්. සමහර කට්ටිය ඉන්නවා මෙහෙම කරලා ඇඟටම ගහනවා. සමහර කට්ටිය කියලා තියෙනවා හෙඩ්ෂොට් ගන්න කොච්චර මේව කරත් හෙඩ්ෂොට් අදින්නෙම නැහැ කියලා තියෙනවා යාළුවනේ. ඉතින් යාළුවනේ එයාලට තමයි වීඩියෝ එක ගෙනහලා තියෙන්නේ. ප්‍රෝ අයිලා මෙතන කමෙන්ට් දාන්න එපා. හෙඩ්ෂොට් ගන්න දන්නේ නැති කවුද? ඒව මට මම මේක ගෙනහලා තියෙන්නේ අලුත් ප්ලේස්ලට. කැමති නම් බලලා ලයික් එකක් දාලා වීඩියෝ එක ෂෙයා පාරක් දාලා දෙන්න අනිවාර්යෙන්ම යාළුවනේ. ෂෙයා එකක් තමයි මට ඕනේ අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට මේ වගේ ලස්සන ප්‍රෑන්ක් වීඩියෝ එහෙම බලන්න ආස කට්ටිය channel එක subscribe කරලා තියාගන්න ඕන. ඔයාලට ප්‍රෑන්ක් වීඩියෝ ඕන යාළුවනේ. ප්‍රෑන්ක් වීඩියෝ ඕන යටින් පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. මැරෙන්නේ නැද්ද බා? බොයිස් ඔයාලට දැන් මෙහෙම ඉදි ඇනිමේට් ඔහොම ගහන්න පුළුවන් නේ. ඔයාලා ස්කිල් එහෙම ඔයාලා යාළුවනේ අනිවාර්යෙන් මෙන්න මේ දුවන ස්කිල් එක දාගන්න. හරිද? මෙන්න මේක පොඩ්ඩක් හරි ඔයාලා සේව් එකක් තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා කස්ටම් ගහද්දී ඔයාලට ඕන වෙන ස්කිල් ටිකක් ගැන තමයි මම පල්ලෙහා වීඩියෝ එකක් දාලා තියෙනවා. අන්නේ වීඩියෝ එක බලලා ඔයාලට ස්කිල් ටික හදාගන්න පුළුවන් ගන්නට ලස්සනට.
ඉතින් යාළුවනේ ඔයාලා අනිවාර්යයෙන්ම කස්ටම් එකක් ගහනවා නම් ඒකට දාගන්න යාළුවනේ අර හෙල්ප් එක අඩු වෙන්නේ නැති ස්කින් එක. හෙල්ප් එක අඩු වෙන්නේ නැහැ. මේ වෝල් එකට හෙල්ප් එක දෙන ස්කින් එක දාගන්න අනිවාර්යයෙන්ම යාළුවනේ. ඊට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම දාගන්න ඔයාලා වැඩි ෂීල්ඩ් එකක් ගැන ස්කිල් එක. ඒ වගේම යාළුවනේ ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලා මේ සෝනියද මන්ද මොකක්ද දන්නේ. මෙන්න මේ දුවන ස්කිල් එක දාගන්න. මටත් අදින්නේ බොයිස්. ඉතින් බොයිස් අඩු මලයි නෑ නේ. බොයිස් ඉතින් ඔහොම තමයි වීඩියෝ කියන්නේ. අනිවාර්යයෙන්ම ටොප් කරගන්න ඩිසයින් එකක් කරගන්න ඕනේ සෙට් එක. ඒගේම ටොප් කරන්න ඕනේ සෙට් එක දාන කෑයේ පෝස්ට් එක තියෙනවා පල්ලෙහින් දාලා මම ඒකට ගිහිල්ලා ඔයාලා WhatsApp නම්බර් එකට ජොයින් වෙලා දාන කෑයගේ ස්ටෝක් එකෙන් ටොප් කරගන්න අනිවාර්යයෙන්ම ලංකාවේ අඩුම මුදලකට ඔයාලට ටොප් එකක් දාගන්න පුළුවන් යාළුවනේ. ඉතින් යාළුවනේ ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එක දන්නේ නැති යාළුවෙක්ට ෂෙයා පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා මට පොඩි සපෝට් එකක් දෙන්න. ඉතින් යාළුවනේ අපි දැන් අපිට කස්ටම් එකක් අය ගහන්න යද්දී අපිට ඕන වෙන ස්කිල් ටික හදාගන්න යනවා. බොයිස් ඉතින් ඔයාලා කස්ටම් එකක් ගහන ඔයාලා කස්ටම් ගහනවා. ඉතින් ඔය හැමතිස්සෙම අය කස්ටම් ගහනවානේ. එතකොට යාළුවනේ ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ කැරක්ටර් එක දාගෙන ගහන්න ඔයාලා අනිවාර්යයෙන්ම. මෙන්න මේ කැරක්ටර් එක. මෙන්න මෙතන යාළුවනේ ඔයාලට මතක ඇති ප්‍රිය පරණ කැරක්ටර් එකක් තියෙනවා. මෙන්න මේ જાතිය කැරක්ටර් එක මම ඩවුන්ලෝඩ් කරලා නැහැ. මෙන්න මේ කැරක්ටර් එක හරි මේ ෆුට්බෝල් කැරක්ටර් එක හරි දාගෙන ගහන්න. මෙන්න මේ කැරක්ටර් අනිවාර්යයෙන්ම දාගෙන ගහුවොත් ඔයාලට කස්ටම් එක වින් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ස්කිල් පේනවා ඇති. මෙන්න මේ විදියට ඔයාලට ස්කිල් ටික හදාගත්තොත් ඔයාලට ගාන්ට මැච් එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට වීඩියෝ එක වැදගත් වුණා නම් channel එක subscribe පාරක් දාලා කමෙන්ට් එකක් දාලා bell icon එක තෝල් කරලා තියාගන්න. මේ වගේ අලුත්ම සුපිරි වීඩියෝ බලන්න. එහෙනම් යාළුවනේ වීඩියෝ බලපු ඔයා මගේ channel එක සබ් කළේ නැත්නම් ආයි පාරක් කියනවා ආයි පාරක් සබ් කරලා තියාගන්න. වීඩියෝ එක ෆුල් වීඩියෝ එක බලන්න ස්කිප් නොකර. එහෙනම් යාළුවනේ මම යනවා ගේමින් FF